හලෝ ඉතින් යාළුවනේ කොහමද අද මං යනවා ඇල්ෆා ෆෙස්ටිවල් එකට මේ දවස් දෙකක් තිබ්බා ඒ දවස් දෙකේම එකක් මගේ කම්මැලිකම හින්දා මට යන්න බැරි වුණා ඉතින් අද මේකට ආවා මොකේද කැම්පස් එකට දැන් 177 නැගලා එහෙම යනවා BMICH එකට 177 නැගලා තව ආයෙ බස් එකේ යන්න ඕනේ මම දන්නේ නැහැ මොකද්ද බස් එක කියලා යන්න ඕනේ මං කියන්නේ ඇහෙනවද දන්නේ නැහැ මයික් එකක් නැහැ අපි යන්නේ එහෙනම් Just tell me that I can and I'll show you things that you couldn't believe. Just tell me that I can. 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 154 බස් එකේ බැහැලා දැන් BMICH එක පැත්තට යනවා අවුව නම් මාරම සැර වැඩි අද මේ අදනේ මේ කොහොමද ඉතින් අවුව සැරයි හැමදේම වගේ අපර නම් ඔය මල් දෙන්න කවුරුත් නැහැනේ ඒකින් තවුලක් නැහැ ඊ අක්කම්මත් ගියා වැළුවා නිකන් අඬ වගේ මම මේ ප්‍රොබොකේස් ටික මේ වීඩියෝ කරපු හින්දා දන්නේ නැහැ ඉතින් දැන් අතුලට යන්නයි හදන්නේ මට මගේ පොඩි කාලේ ඉඳන් මගේ හිටපු හොඳම යාළුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හම්බුණා හැබැයි එයා කිව්වා එයාව රෙකෝඩ් කරන්න එපා කියලා එයාගේ පෞද්ගලිකත්වයට හානි වෙනවා කියලා මගේ පොඩි කාලේ ඉඳන් මේ යාළුවෝ තුන් දෙනා කියලා ඉඳන් ඔක්කොම කලින් ඒක ඒ කියන්නේ 1 2 තමයි දුලාරයි හෙසානුයි කියලා ඊට පස්සේ අකලංග කියලා ඉන්න කොල්ලෙක් අංගිලි පොළ කියලා මේ උන් දෙන්නා තමයි මට මේ වෙනකන් මල් ළඟින්ම හිටපු සුපිරිම යාළුවෝ තුන් දෙනා බොරු කියන්න ඕනේ නැහැ එකෙක් ඉන්නවා කියලා කියන්න දුලාර යන පොඩ්ඩක් පොලාංශ කරන අඩුයි හිසන්න චුට්ටක් අඩුයි ඉතින් මෙන්න අපි දැන් ආවා අන්න ලස්සන කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා දැක්කත් දන්නේ නැහැ අර ඉන්නේ ෂෝ නේද අමුතෙන් කියන්න ඕනේ නැහැ හරි දැන් අපි බහිමු කතාවට දැන් මට පොඩි බඩුවක් දෙකක් ගන්නත් ඕනේ තාපු එකේ වැඩකුත් නැහැනේ හද තම අන්තිම දවසේ na 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 oh ස්කයියති කටින් ඉස්සලා අපි පොඩි වටයක් දාලා එමු ඔක්කොටම කලින් මොනවද තියෙන්නේ කියලා බලන්න ඉස්සුවක් තමයි ඉතින් ට්‍රයිපෝඩ්ස් තියෙනවා ඊටසේ තියෙනවා අනිවාර්යෙන් දැන් ලබා ගන්නවා ඕගොල්ලන්ට තියෙන ගැම්ම ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න spin the wheel right here at Alpha Fest 2025 Guys, we are about to start our spin the wheel competition. If you can have everybody come up front. We are about to begin the spin the wheel competition. Part of the spin the wheel will so if you guys want to win, please come on over right now. Kayak tapi tekek, kita
අපේ ස්පීකර් සෙෂන් එක පටන් ගන්න යන්නේ. අනුෂ්කා අපි සේව් කරන්න ඕනේ. හරි. කවුද කැමති එන්න මුලින්ම ස්පීකර් සෙෂන් එක අතුස්සන්න බලන්න. අනුෂ්කායි ආල්ටෝ ඒව කරන්න බෑ. मेमोरी कार्ड එක පුස්තකයේ යමු. ඊට පළවෙනි ජයග්‍රහණය මේ සෙෂන් එකේ මෙමොරි කාඩ් එක ජයග්‍රහණය කරනවා. Congratulations ජයග්‍රහණය කරනවා. හරි. අය අපි ගෝල් අවුරුදු කාඩ් හෝල්ඩ් එකක් ජයග්‍රහණය කාඩ් හෝල්ඩ් එකක් ජයග්‍රහණය කරනවා. අපි දෙන්න සත්‍යයක් අපේ උපාංග හැම එකටම ආදරය කරන කට්ටියට මෙතෙන් දැවිලා තියෙන්නේ. ඉතින් ඒ ආදරය කරන කට්ටියට මම හිතනවා අනුෂ්ක සාධාරණ කල්පනා මේ ෆෙස්ටිවල් එක ෆෙස්ටිවල් එක හරහා ඉතින් සාහන්න මේ ඔයාලට ලොකු දෙයක් කරලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ මීට තරම් ලොකු දෙයක් කරන්න ඊළඟ අවුරුද්ද නැටෙන්න කියලා මම අනුෂ්කට විශ් කරනවා. සුබ සන්ධ්‍යාවක්. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔය ආදරයට අනුෂ්ක. ජය වේවා. අපි අවුරුදු මම හිතන්නේ 20කට එහා ඉතිහාසයක් තියෙනවා. අපි දැක්කා මේ තරුණයාගේ හැමදාම තරුණයාගේ තරුණ ජාවය සහ එයාගේ විෂන් එක. ඉතින් ඒ විෂන් එකක් නැතුව අද ලංකාවේ ඉස්සරහම නම්බර් 1 වෙන්න බෑ. එයාගේ නම්බර් 1 වෙන්න උවමනාවක් තිබෙන ඇත්තටම. හැබැයි වෙනස් වෙන තාක්ෂණයත් එක්ක හැමදාම අනුෂ්ක සා කැමරාවකේ හිටියා. ඉතින් ඒක තමයි අපි ඇස් ඉස්සරහම මේ තේින්නේ. බොහොම ස්තුතියි ඔයාලට ඇවිල්ලා මේ ඇල්ෆා ෆෙස්ට් එකට හැම අවුරුද්දකම සහභාගී වෙනාට. ඉතින් මේක ලේසි නෑ. ලක්ෂ 20යි. මගේ ජීවිතේ මං ආසම කරන ෆොටෝග්‍රැෆි කැටගරි එකක් තමයි මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියන්නේ. ඉතින් ඇත්තටම මේ කියනෝනේ ලෙජන්ඩ් කෙනෙක්. අර දෙය ගැන සිරාටම කොරගේ කන්ටෙන්ට් පාට්ට හරිද ඉතින් අයියා ඉන්නවා පිටිපස්සේ. මම ඇත්තටම යාව පර්සනලි කලින් දන්නේ නැහැ. පළවෙනි පාර හම්බෙන්නේ මාරණ වැඩේ. උගේ කන්ටෙන්ට් නම් TikTok එකේ සුපිරියයි. මේ ඉතින් ඒ හින්දා තමයි මට ඇත්ත මුර්ගෙන්න ඕනේ ඩයල් එකේ හින්දා තමයි මේ මට වයිල්ඩ් ලයිෆ් වලට ගොඩක් ආසාවක් ඇති වුණේ. මම ඉතින් ලබන පාර අනිවාර්යෙන් try කරනවා මේ වයිල්ඩ් ලයිෆ් කරන්න. so man call එකේ ඉන්නේ. ඉතින් දැන් යන්න හදන්නේ. පොඩේන. දැන් මම යන්න හදන්නේ. දැන් ගොඩක් රෑ වෙලා. හලෝ යනවා. ඉතින් ගොඩක් කාලෙකින් ඉතින් ගොඩක් කාලයකට පස්සේ ඔන්න මම YouTube channel එකට පොඩි vlog එකක් කරන් ආවා. ඉතින් මේ vlog එක කරන්නේ camera LK ලා කරන මේ Alpha Festival කියන workshop එක සහ exhibition එක. ඉතින් ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් බලන් හිටපු මගේ ඇත්තටම මගේ personal life එකේ legend ලා කිව්වොත් නිවැරදි. මොකද මේ
මම ගොඩක් ෆලෝ කරන ගොඩක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉතින් එතනට ඇවිල්ලා හිටියා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ බානු ගයියා. ඉතින් වයිල්ඩ් ලයිෆ් නම් ඉතින් ආයි සුපර්බ්. ඇත්තටම මං වයිල්ඩ් ලයිෆ් කරේ නැති වුණාට මට වයිල්ඩ් ලයිෆ් කරන්න ආසාවක් ඇතිනේ ඇත්තම කිව්වොත් බානු ගයියකින්. ඒ වගේම තමයි අජී අයියා. ඉතින් එයාගේ TikTok වල ගොඩක් එයාගේ කන්ටෙන්ට් තියෙන්නේ හරියට කොහොමද කැම් එකක් මේන්ටේන් කරන්නේ, කැම් එක බේසික්ස් කොහොමද, එතකොට ඒ කියන්නේ බිගිනර්ස්ලාට ගොඩක් වටන ඇඩ්වයිසර්ස් එයාගේ channel එකකින් කරනවා. ඒ විතරක් නෙමෙයි අනිත් එක තමයි වැඩ තිලන අයියා. ඉතින් ඒ වගේ ගොඩක් තවත් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩක් ඇවිල්ලා හිටියා. ඉතින් මෙතනදී දවස් 3ක් තිබ්බා. ඔක්තෝබර් 31 නොවැම්බර් 1 සහ නොවැම්බර් 2 කියන දවස් 3. ඉතින් ඇත්තටම මට අන්තිම දවසේ තමයි යන්න පුළුවන් වුණේ. ඒකට හේතුව තමයි එකක් මට පළවෙනි දවසේ යන්න බැරි වුණා. ඉතින් මේ බලන වීඩියෝ එක ගොඩක් කටිය බලන එකක් නැති වෙයි. මොකද මගේ කන්ටැක්ට් එකෙත් මම හිතන්නේ ස්ටේටස් බලන්නේ වැඩිම 30ක් විතරයි. ඔව් 30 දෙනෙක් තමයි මගේ කන්ටැක්ට් ලිස්ට් එකෙත් ස්ටේටස් බලන්නේ. හැබැයි Instagram එකේ නම් මම හිතන්නේ 100ක් 120ක් විතර Instagram එකේ බලනවා. Facebook එකෙත් එච්චර නැහැ. ස්ටෝරිස් දාන්න මට බලන්නේ ඒත් 80ක් වගේ තමයි බලන්නේ. ඉතින් මං කියනවාට සබස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න කියලා. ඔයාලා කැමති නම් මගේ කන්ටෙන්ට් හොඳයි නම් විතරක් ඔයාලා සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට බලන්න. ඇත්තටම මගේ ජීවිතේ මං ආසම සබ්ජෙක්ට් එකක් තමයි මේ වීඩියෝග්‍රැෆි කියන පැත්ත සහ ෆොටෝග්‍රැෆි කියන පැත්ත. මොකද මං ඉස්කෝලේ යන කාලේ පොඩ්ඩක් කැමරාවක් අරගෙන පොඩ්ඩක් ඉස්කෝලේ යන්න දී පොඩ ෆොටෝස් ගැහුවා. සමහර කටේ බැන්නත් එක්ක කෝජනෝ ගෑ ෆොටෝස් කියලා. ඉතින් ඒ කාලේ අර තිබ්බ දැනුම සහ ඒකත් එක්ක මට පොඩ්ඩක් ඉතින් ඒකට හැඩ ගැහෙන්න පොඩි කාලයක් ගියා. ඉතින් මං වීඩියෝග්‍රැෆි පැත්තට තමා දැන් ගොඩක් ආස. ඉතින් ඇත්තම කිව්වොත් ඒකයි වයිල්ඩ් ලයිෆ් කියන පිස්සුව නම් ඇති කරේ බුරු කියන්න ඕනේ බානු ගයියා. පොරගේ TikTok නම් පිස්සු ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න. ඒක යන්නයි කියලා වැඩෙක් සිරාටම වැඩෙක්. ඉතින් ප්‍රචන අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන හැමෝම පුළුවන් නම් මම බානුකයිගේ TikTok එකේ link එක අනිවාර්යෙන් දාලා තියෙනවා. මේ මගේ ජීවිතේ මම අර ඒ කියන්නේ කැලේ පැනලා ෆොටෝ එකක් ගහන්න ආසාවක් ඇති කරපු එකේ මනුස්සයා ආයමත් කියනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ කැමරල්කේකට thank you so much මේ වගේ free workshop තිබ්බ එකට. මොකද සාමාන්‍යයෙන් ඔය වගේ workshop එකක් කරනවා කියන්නේ ලොකු ගාණක්. මොකද මම මේ කියන්නේ ඉන්ඩස්ට්‍රි එක ගැන දැනුමක් නැති අයට. ඒක හින්දා දන්න අය නිකම් බොරුවට කමෙන්ට් දාන්න යන්න එපා. මොකද මං අර ඒ කියන්නේ බින්දුවක්වත් මාත්‍රයක්වත් නොදන්න කෙනෙක්ට කියන්නේ. මොකද මේ ඉන්ඩස්ට්‍රි එකට වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ආයමත් thank you කියනවා හැමෝටම. සහ අනිවාර්යෙන් මේ දේත් කියන්න ඕනේ මේක මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මොකද මගේ ඇත්තම කිව්වොත් මේ මගේ වුණා 100ක් නැත්නම් 200ක් වැඩිම මේ වීඩියෝ එක බලයි. ඉච්චරත් බලයි දන්නේ නැහැ. මොකද ස්ටේටස් බලන්නෙත් මේ 20ක් විතර 20ක් 30ක් සෝරි වැඩිම 30යි වැඩිම 30යි ස්ටේටස් බලන්නේ. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ මගේ වීඩියෝ එක ඉච්චර රීච් වෙයි කියලා. ඉතින් මෙතනදී මම මේ කට්ටියට ගොඩක් තෑන්ක්ස් කරනවා. මොකද වර්ක්ෂොප් එක වැලියු එකක් කිව්වොත් ඉතින් ලොකු ගාණක්. හරි ඉතින් අපි වගේ කට්ටියට ඉතින් මේ වගේ දවස් 3ක් ෆ්‍රී වර්ක්ෂොප් කරලා ඉතින් ඇත්තටම අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. සහ මගේ ජීවිතේ මට කියන්නේ ඩ්‍රීම් එකක් වෙච්ච මගේ සබ්ජෙක්ට් එක ෆලෝ කරන කට්ටිය මට එතෙන්දී හම්බෙන්න පුළුවන්කමක් ලැබුණා. ඒ කියන්නේ සරලම කිව්වොත් ලෙජන්ඩ්ස්ලා. ඉතින් ඒක නිසා ඒක ඇතම් ප්‍රෝග්‍රෑම් එක සුපර්බ්. ඉතින් again thank you කැමරල්කේ සහ අමිට තාතිරයි තෑන්ක්ස් කරනවා. මොකද මේ මට පොඩි හරි දෙයක් ගන්න හම්බුණා නම් හම්බුනේ ඒ දෙන්න හින්දා. ඉතින් හැමෝටම bye bye.